අයිබෝන් දුවල පුතාලා සියලු දෙනාටම විභාගයට යන්න කලින් විද්‍යාව සිදු කරන්න කලින් මෙන්න මේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම බලලා යන්න මේක විභාගයට එනවාමයි. මේ අපි කතා කරන්නේ විද්‍යුත් රසායනික කෝෂයක් පිළිබඳව. right. P හා Q ලෝහ වර්ග දෙකකි. මේ සඳහා වඩා සුදුසු ලෝහ වර්ග දෙක නම් කරන්න. එතකොට P කියලා අපි ගමු සිංක්, Q කියන්නේ නම් කොපර්. සක්‍රියතා ශ්‍රේණියේ එකිනෙකට ඉහළින් සහ පහළින් තියෙන ලෝහ දෙකක් තමයි අපි මේ සඳහා යොදාගන්නේ. එහෙනම් හොඳින් මතක තියාගන්න විද්‍යුත් රසායනික කෝෂයක් නම් එකිනෙකට වෙනස් ලෝහ දෙකක් යොදා ගන්නවා. එකක් සිංක් අනිත් එක කොපර්. කෝෂ ප්‍රතික්‍රියාව සිදුවන බව හඳුනා ගැනීමට වායු උපකරණය. අනිවාර්යෙන්ම මෙතනට අපි යොදනවා ගැලනෝමීටරයක්. ගැලනෝමීටරයක් මගින් ඉතා කුඩා ධාරාවක් පවා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. X ද්‍රාවණය සතු අයන වෙන් කර ලියන්න. ඔබ දන්නවා මේ එක රූපයේ තියෙන්නේ විද්‍යුත් රසායනික කෝෂයක් නම් X වලට යොදන්නේ අම්ලයක්. අම්ලයක් නම් අනිවාර්යෙන්ම එතන H+ තියෙනවා. එහෙනම් අයන වෙන් කර ලියන්න HCl දැම්මනම් අපි H+ සහ Cl- තියෙනවා. HCl දැම්මනම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දැම්මනම් H+ සහ Cl- තියෙනවා. ඊළඟට සල්ෆියුරික් දැම්මනම් H+ සහ සල්ෆේට් අයන තියෙනවා. සල්ෆේට් SO4 2-. හරි නේද? රයිට්. ධන අයන ඍණ අයන තියෙනවා. ඔය විදිහට අන්තර්ගත වෙනවා. රයිට්. ඇනෝඩය මත සිදුවන රසායනික ප්‍රතික්‍රියාව ලියන්න. පුතේ සක්‍රියතාවය වැඩි ලෝහය ඍණාග්‍රය. සිංක් සහ කොපර් වලින් සක්‍රියතාවය වැඩි ලෝහය හඳුනගන්න එය තමයි ඍණාග්‍රය. එතකොට ඍණාග්‍රය සක්‍රියතාවය වැඩි ලෝහය දිය වෙනවා. දිය වෙනවයි කියන්නේ අයන හදනවා. එතකොට සිංක් ඊතලයක් සිංක් 2+ ධන 2 ඉලෙක්ට්‍රෝන. එතකොට ඔන්න ඔය විදියට එයා දියවීමට ලක් වෙන ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඒ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ගැල්වනෝමීටරය තුලින් ගමන් කරනවා. එහෙනම් මෙයා ඍණාග්‍රය කියන්නේ ඇනෝඩය. එහෙනම් මෙයා ධනාග්‍රය කියන්නේ කැතෝඩය. හොඳට මතක තියාගන්න ධනාග්‍රය කියන්නේ කැතෝඩය. ඒ මොකෙදිද? විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩය ධන. ඒක අපි හඳුනගන්නේ විද්‍යුත් රසායනික කෝෂයක් හඳුනගන්නේ එකිනෙකට වෙනස් ලෝහ දෙකක් තියෙනවා. බලන්න සිංක් සහ කොපර් ඒ වගේම අම්ලයක් තියෙනවා. එන හරිනේ? රයිට්. කැතෝඩය මත සිදුවන රසායනික ප්‍රතික්‍රියාව සඳහා එතකොට මේ කැතෝඩය මතට පැමිණෙන ඉලෙක්ට්‍රෝන මෙන්න මේ විදියට කැතෝඩය මත එකතු වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් H+ H+ දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන එයා H2 බබල්ස් හදනවා. හයිඩ්‍රජන් වායුව හදනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන එයා H2 හදනවා. එහෙනම් හොඳින් මතක කරගන්න. ඔන්න එතනින් Q වලින් වායු බුබුලු පිටවීම සිද්ධ වෙනවා. එතකොට මොන වායුවද පිට වෙන්නේ? හයිඩ්‍රජන් වායුව. එයා හඳුනා ගන්න පුළුවන් කොහොමද හයිඩ්‍රජන් වායුව හඳුනාගන්නේ? හයිඩ්‍රජන් වායුව හඳුනාගන්නේ එයට අපි යොදනවා එයා එකතු කරගෙන දැල් වෙන පුළිඟු කීරා. එම දැල් වෙන පුළිඟු කීර පොප් හඬ සහිතව නිවී යාමෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. right. B කොටසට එනවා. දෙක රූපයෙන් දැක්වෙන්නේ. දැන් දෙක. ඇටෝම මගින් ඉටුවන කාර්ය කුමක්ද? පුතේ ඔය හොඳින් මතක තියාගන්න මෙතන තියෙනවා ධන ඍණ අග්‍ර යුගල. ධන ඍණ. ඒ කියන්නේ මෙයා මොකද වෙන්නේ? විද්‍යුත් ධාරාවක් අනිවාර්යෙන්ම කෝෂය තුලට සපයලා. විද්‍යුත් ධාරාවක් සපයලා. මෙතන ඍණාග්‍රය කියන්නේ අනිවාර්යෙන්ම කැතෝඩය. මෙතන ධනාග්‍රය කියන්නේ අනිවාර්යෙන්ම ඇනෝඩය. එහෙනම් මේ තියෙන්නේ විද්‍යුත් විච්ඡේදනය. එහෙනම් යා විද්‍යුත් විච්ඡේදනය. විද්‍යුත් විච්ඡේදනය. right. එතකොට මේ තියෙන්නේ කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනය. එහෙනම් කාර්යය තමයි කොපර් සල්ෆේට්
විද්‍යුත් විච්ඡේදනය. right. කෝෂය ක්‍රියාත්මක වී ටික වේලාවකින් දක්නට ලැබෙන නිරීක්ෂණ කවරේද? ඒ කියන්නේ මේ B කොටසට අදාළව අහන්නේ දෙවෙනි රූපයට අදාළව අහන්නේ. එතකොට මෙයා ඍණ මෙයා ධන. ඒක ගත්තේ අපි කෝෂයෙන් ගත්තේ. කෝෂේ ධනාග්‍රය කියන්නේ ඇනෝඩය. කෝෂේ ඍණාග්‍රය කියන්නේ කැතෝඩය. නිරීක්ෂණ තමයි. එතකොට පුතේ මෙතන මුලින්ම මතක තියාගන්න අයන ටික ලියා ගන්න. කොපර් 2+ තියෙනවා. එතකොට ජලීයනේ. ජලීය නිසා H+ තියෙනවා. ඒ වගේම OH- තියෙනවා. ඒ වගේම සල්ෆේට් තියෙනවා. සල්ෆේට් ඔබ දන්නවා SO4 2-. right. එතකොට එයා ධනාග්‍රය නම් ධනාග්‍රයට ලං වෙනවා ඍණායන. හරිද? ඍණායන කවුද තියෙන්නේ? OH-. OH- ධනාග්‍රයට ලං වී සිද්ධ වෙනවා. right. ධනාග්‍රයට OH-. එතකොට OH- හතරක් එකට එකතු වෙලා හොඳට පාඩම් කරගෙන යන්න මේක. OH- හතරක් දෙකයි ජලය ඒ වගේම ඔක්සිජන් සහ 4 ඉලෙක්ට්‍රෝන හැදෙනවා. හරිද? ඔක්සිජන් සහ 4 ඉලෙක්ට්‍රෝන සෑදීම සිද්ධ වෙනවා. එහෙනම් දක්නට ලැබෙන නිරීක්ෂණ ඔන්න. ඔක්සිජන් වායුව පිට වෙනවා නැත්නම් අපි කියනවා C වලින් වායු බුබුළු පිටවීම. ඊළඟට ධනාග්‍රයෙන් තමයි එලෙස වායු බුබුළු පිට වෙන්නේ. ඊළඟට පුතේ මෙන්න මේක බලන්න. මෙන්න මේ ඍණාග්‍රය. ඍණාග්‍රය ඍණ. ඒ කියන්නේ ඇදෙන්නේ අනිවාර්යෙන්ම ධන අයන. ධන අයන ඇදෙන්නේ. ධන අයන කවුද තියෙන්නේ මෙතන? right? ධන අයන තියෙන ඔබ දන්නවා copper 2+. මෙතන තියෙනවා copper 2+. එයා මෙතෙන්ට ඇදීම සිද්ධ වෙනවා. right? එතකොට copper 2+ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන copper බවට පත් වෙනවා. එහෙනම් මෙතන වටේට දුඹුරු පාටට කොපර් තැම්පත් වීම සිද්ධ වෙනවා. මේක වටේට දුඹුරු පාටට කොපර් තැම්පත් වීම සිද්ධ වෙනවා. එහෙනම් මෙතනින් වායු බුබුළු පිට වෙනවා. ඒ වායු බුබුළුව තමයි ඔක්සිජන් වායුව. මෙතන කොපර් තැම්පත් වීම සිද්ධ වෙනවා. ඊළඟට තව නිරීක්ෂණයක් තමයි මෙන්න මේ ද්‍රාවණයේ නිල් පැහැ අඩු වෙනවා. ද්‍රාවණයේ නිල් පැහැ අඩු වෙනවා. ඇයි පුතේ කොපර් 2+ නේ නිල් පාට. කොපර් 2+ කොපර් බවට පත් වෙනවා. එතකොට මෙයාගේ වර්ගය දුඹුරු. එතකොට ද්‍රාවණයේ නිල් පැහැ අඩු වේ. මෙම ඇටෝමේ විද්‍යුත් විච්ඡේදය ඇති අයන දෙවර්ගය පැහැදිලිව ලියන්න. අයන දෙවර්ගය නෙමෙයි. මෙතන Cu2+ තියෙනවා, H+ තියෙනවා, OH- තියෙනවා, සල්ෆේට් තියෙනවා. එතකොට විද්‍යුත් විච්ඡේදය ඇති අයන දෙවර්ගය ප්‍රධානවම මෙතන අහන වැටේ Cu2+ ඒ වගේම OH-. ඔන්න ඔය දෙක තමයි ප්‍රධානම ආයන වර්ග කියලා ගන්නෙ. එහෙනම් මම මේ ගෙනහැර දැක්කුවේ මේ තියෙන විද්‍යුත් රසායනික කෝෂයක්, මේ තියෙන විද්‍යුත් විච්ඡේදනයක්. බලන්න හඳුනගන්න පුළුවන්ද කියලා. ඒක හඳුනාගත්තේ අපි මේකේ විද්‍යුත් විච්ඡේදනයක ධන ඍණ කියලා කෝෂයක් සහිතව එමගින් විද්‍යුත් ධාරාවක් ඇතුළට සපයනවා. මේකේ විද්‍යුත් ධාරාවක් එළියට ලබා ගැනීම සිද්ධ කරනවා. එහෙනම් මේ තියෙන්නේ විද්‍යුත් රසායනික කෝෂයක්, මේ තියෙන විද්‍යුත් විච්ඡේදනයක්. වෙනස හඳුනා ගන්න වීඩියෝ දිගටම බලන්න.